ඔයත් ඒලෙවලට ඊට කරන කෙනෙන්නම් ඔයාට වැදගත්ම පාඩමක් තමයි මේ ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික්ස් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය කියන පාඩම යටදී ට්‍රාන්සිස්ටර් කියන්නේ තවත් වැදගත්ම කොටසක්. හරි, ට්‍රාන්සිස්ටරයක් හදාගන්න කොහොමද කියලා අපි කතා කරමු. ට්‍රාන්සිස්ටරයක් හදාගන්න නම් අපිට අර්ධ සන්නායක කැබැල්ලක් අවශ්‍ය වෙනවා. අර්ධ සන්නායක කැබැල්ලක් කියන්නේ විදුලිය යම් තාක් දුරකට පමණක් ගමන් කරන්න පුළුවන් ද්‍රව්‍යයක්. ඒතකොට මෙන්න මේ යම් තාක් දුරකට පමණක් ගමන් කරන්න පුළුවන් ද්‍රව්‍යයකින් අපි හදාගන්නවා ට්‍රාන්සිස්ටර් එකක්. ප්‍රධාන වශයෙන් සිලිකන්, ජර්මේනියම් මෙන්න මේ වගේ ද්‍රව්‍ය වලින් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකක් අපිට හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක N සහ P විදිහට මාත්‍රණය කිරීමෙන් පසුව අපිට මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකක් සරල වශයෙන් හදාගන්න පුළුවන්. එතකොට මේ ට්‍රාන්සිස්ටර් ගත්තාම අපි පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් වල මෙන්න මේ ට්‍රාන්සිස්ටර් 10000ක්, ඒ වගේම අපි පාවිච්චි කරන ලැප්ටොප් වල මෙන්න මේ ට්‍රාන්සිස්ටර් මිලියනයක් විතර පාවිච්චි වෙනවා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ තාක්ෂණික වශයෙන් විශාල පෙරලියක් ඇති කරපු කුඩා උපාංගයක්. හරි, මෙන්න මේ ට්‍රාන්සිස්ටර් වර්ගීකරණය කරද්දී අපිට කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන්. එකක් තමයි BJT කියන වර්ගය, අනික් වර්ගය තමයි FET කියන වර්ගය. එතකොට මේ BJT සහ FET වශයෙන් ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ BJT කියන වර්ගය අපි කතා කරපු විදිහට අර්ධ සන්නායකයක් භාවිතා කරලා මේ හදන්නේ. හරි, අපි දැන් මේ කතා කරපු BJT කියන වර්ගය නැවත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි NPN ට්‍රාන්සිස්ටර්, අනිත් එක තමයි PNP ට්‍රාන්සිස්ටර්. එතකොට NPN කියද්දි P එක තමයි මැද තියෙන්නේ, PNP කියද්දි N තමයි මැද තියෙන්නේ. අපි දැන් කතා කරා NPN ට්‍රාන්සිස්ටර් සහ PNP ට්‍රාන්සිස්ටර් ගැන. එතකොට මෙන්න මේ NPN කියන එක අපි මුලින් කතා කරමු. නිසං අර්ධ සන්නායක කැබැල්ලක් මුලින්ම ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ නිසං අර්ධ සන්නායක කැබැල්ල අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කර ගන්නවා. ඒකෙන් පළවෙනි කොටස අපි N ලෙස මාත්‍රණය කර ගන්නවා. දෙවෙනි කොටස P ලෙස මාත්‍රණය කර ගන්නවා. ඒ වගේම අපි තුන්වෙනි කොටස ආයෙත් N ලෙස මාත්‍රණය කර ගැනීම සිද්ධ කර ගන්නවා. අපි දැන් කතා කරමු කොහොමද මේ මාත්‍රණය කරගන්නවා කියන එක කරන්න කියලා. මුලින්ම අපි කතා කරමු N වර්ගයෙන් කොහොමද මාත්‍රණය කරන්න කියලා. මෙන්න මේ N වර්ගයෙන් මාත්‍රණය කරගන්නවා කියන්නේ අපි මේ ගත්ත අර්ධ සන්නායක කැබැල්ලට එකතු කරනවා ආවර්තිතවගේ පස්සන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අන්න ඒ විදිහට පස්සන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එකතු වුණාට පස්සේ අපිට මේ N විදිහට මාත්‍රණය කරගන්න පුළුවන්. එතකොට මේ P වර්ගයෙන් මාත්‍රණය කරගන්නවා කියන්නේ අපි මේ ගත්ත අර්ධ සන්නායක කැබැල්ලේ වෙන් කරගත්ත මැද කොටස, මෙන්න මේ මැද කොටසට අපි එකතු කරනවා ආවර්තිතවගේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය එකතු වුණාට පස්සේ අපිට P විදිහට මේක මාත්‍රණය කරගන්න පුළුවන්. අපිට මේ පස්සන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකට උදාහරණයක් වශයෙන් ඇන්ටිමනි ගන්න පුළුවන්. ඒ වගේම මේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකට උදාහරණයක් වශයෙන් අපිට බෝරෝන් ගන්න පුළුවන්. මෙන්න මේ N ලෙස මාත්‍රණය කරගත්තු කොටස් දෙකෙහි වැඩිපුර තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒ වගේම මේ P ලෙස මාත්‍රණය කරගත්ත කොටසේ වැඩිපුර තියෙන්නේ කුහර. අන්න ඒකින් හින්දා අපි මේ